අපි අද ශාක්‍ය පුත්‍ර පදනමේ ඉඳන් තමයි මේ කතා කරන්නේ. ඇත්තටම අපි අද දවසේ බොහොම උවමනාවෙන් මේ පන්තියට ඇවිල්ලා ඉන්න දරුවොත් එක්ක ශිෂ්‍යත්වයට ඉලක්ක කරලා තමයි අපි සාකච්ඡාව මෙහෙවන්නේ. එතකොට අපි අද පටන් ගත්තා ගිය සතියේ මූලික අඩිතාලම දැම්මා. ශිෂ්‍යත්ව විභාගෙට ආපු, ඒ කියන්නේ පහුගිය අවුරුදු වල ශිෂ්‍යත්ව විභාගෙට ආපු පාස් පේපර් වලට අදාළව තමයි අපි සාකච්ඡා කරන්නේ. ඇත්තටම ඔයගොල්ලන්ට හිතුණාද මේ පේපර් සාකච්ඡා කරනකොට ලේසි කියලා හිතනවද? එතකොට ගොඩාක්ම ලේසි නේද? පොඩ්ඩක් නෙමෙයි ගොඩක් ලේසි. මේ දෙවෙනි පේපරේ ගත්තාම ගොඩක් ලේසි. ඔයාලට ඒක හිතුන්නේ නැද්ද? ඔයගොල්ලෝ දැන් දන්න දැනුම මේ දැන් අද ශිෂ්‍යත්ව පේපරේ දුන්නත් ලියන්න පුළුවන් කියලා හිතුන්නේ නැද්ද? හිතුණානේ. ඒකට අද දුන්නත් ඔයගොල්ලන් ලියන්න පුළුවන්. එහෙනම් මේ දැනුම මෙච්චර මේ ඔයගොල්ලන්ට දැන් ශිෂ්‍යත්ව පේපරයක් දුන්නත් ලියන්න පුළුවන් විදිහට ඔයගොල්ලන්ට දැනුම දුන්නේ කවුද? කවුද දුන්නේ නැත්තම්? ගුරු. විශේෂයෙන්ම කවුද ඔයාලට දැනුම දුන්නේ? කවුද දුන්නේ? බාන්න හොඳට කල්පනා කරලා බලන්න. බලමු කවුරු හරි කෙනෙකුට මතක් වේද කියලා. කවුද ඔයාලට එක වසරේ ඉඳන් මේ දක්වා මේ මොන ගුරුවරුද? මොන ගුරුවරුද? අන් එතනයි තමන්ට මතක වෙන්නේ. කවුද මොන ගුරුවරුද මේ දැනුම දුන්නේ? මොනවද? සුපිරි. අන්න එහෙම තමයි කියන්නේ. තමන්ගේ පන්ති බාර ගුරුවරයානේ. ඉස්කෝලේ තමන්ගේ පන්ති බාර ගුරුවරයා තුමා ගුරුතුමිය මේගොල්ලෝ වලට ඇත්තටම සීමාවක් නැතුව මේ දැනුම දුන්නේ නේ. මේ සීමාවක් නැතුව මේ දැනුම දුන්නේ ඕගොල්ලන්ට එක වසරේ ඉඳන් උගන්වපු දැන් ඕගොල්ලන්ගේ අතර පහේ ඉන්න ඕගොල්ලන්ගේ පන්ති බාර ගුරුවරයා. දැන් මම මේ පන්තියට ඇවිල්ලා එක දවසක් නේ ඔයාලට උගන්වන්නේ. ඒකට විශේෂ ප්‍රශ්නයක් දෙයක් අපි කතා කරනවා. හැබැයි ඊට එහා ගියපු පොතේ පතේ ලොකු දැනුමක් ඕගොල්ලන්ට මුළු දවස පුරාම ඒ කරලා හවස් වරුවේ ඉඳගෙන වැඩිපුරම එහෙනම් ඔයාලට ශිෂ්‍යත්ව විභාගයට ලකුණු ගන්න කවුද කියලා දෙන්නේ? ඔයාලගේ පන්ති බාර ගුරුවරයානේ. පන්ති බාර ගුරුවරයා, පන්ති බාර ගුරුතුමා. එතකොට ඊට අමතරව පුංචි අවස්ථාවක් මේ ටියුෂන් එකක් කරා නැත්නම් අමතර පන්තියක් කරා අපි ඔයගොල්ලන්ට දෙනවා. ඒකට ඔයගොල්ලන්ගේ ඒ දැනුමට උවමනාව තියන අය ඇවිල්ලා උවමනාවෙන් තමන්ගේ දැනුම බෙදා හදා ගන්න. එහෙනම් ඔයගොල්ලන්ට යහපත් ගතිගුණයක් පුතේ ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕන. නිරන්තරයෙන්ම ඔයගොල්ලන්ට විභාගයක් ජයග්‍රහණය කරත්, පේපරයක් අතර ගත්තත් ඔයගොල්ලන්ට හැම වෙලාවෙම වැඩිපුරම මතක් වෙන්න ඕන කෙනා තමයි කවුද? පන්ති බාර ගුරුවරයා. විෂය උගන්වන ඉස්කෝලේ උගන්වන ගුරුවරයා. ඉස්කෝලේ උගන්වන ගුරුවරයා තමයි සුවිශේෂී වෙන්නේ. ඒ කියන්නේ ඒක දැන් මම ටියුෂන් කරා කියලා නැත්තම් මට කියන්න පුළුවන් මේ ඕගොල්ලන්ට අහවල් ප්‍රශ්න කියලා දුන්නේ මම මෙහෙමයි කියලා මට ඕගොල්ලන්ට කියන්න පුළුවන් මේ මම තමයි ඕගොල්ලන්ට වැඩිපුරම කියන්නේ. නමුත් ඒක ඇත්තක් නෙවෙයි. මම ඕගොල්ලොත් එක්ක ඉන්නේ සතියකට එක දවසයි. ඉතින් මට පුළුවන් වෙන්නේ ওই පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයෙන් ඕගොල්ලන්ට අමාරු එක තැනක් අරගෙන ඒක කියනනම් සරලම තැනේ ඉඳන් වැඩිපුරම දැනුමක් ඔයාලට දෙන්න පුළුවන් කාලය තියෙන්නේ. ඒක කරන්නේ ඔයගොල්ලන්ගේ පන්ති බාර ගුරුවරු. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ වෙලාවේ මම ඔයගොල්ලන්ගෙන් එකම එක ඉල්ලීමක් කරනවා. ඒ තමයි ඔයගොල්ලන්ගේ හදු වැඩු අම්මා තාත්තා ඉන්නවනේ. ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා ඒගොල්ලෝ තමයි ඔයගොල්ලන්ට ඉන්න මේ ලෝකේ ඉන්න වටිනාම සම්පත. ඔයාලට හොඳ නරක කියලා දුන්නේ, හරි වැරද්ද කියලා දුන්නේ මේ හැම දෙයක්ම කරේ කවුද? ඔයාගේ අම්මයි තාත්තා. එන ඔයාගේ අම්මයි තාත්තලායි තියෙන ආදරේ තව කෙනෙකුට දෙන්න පුළුවන්ද? එහෙනම් ඒ ආදරේ කියන සීමාව වචනෙන් කියන්න බෑ. ඒ තරම්ම ලොකු ආදරයක් ඔයාගේ අම්මා තාත්තා ඔයාලා ගැන තියෙනවා. එහෙනම් ඔයාලත් ඒ අම්මා තාත්තට ඒ වගේම ආදරය කරන්න ඕනේ. තමන්ගේ අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නකොට තමන්ට දැනෙන සතුට රැකවරණය මිල කරන්න පුළුවන්ද? මිල කරන්න බෑ. ඒ තරම් වටිනවා තමන්ගේ අම්මයි තාත්තයි. කවදා හරි දවසක ඔයගොල්ලන්ගේ අම්මා හරි තාත්තා හරි ඔයගොල්ලෝව දාලා ගියොත් ඔයගොල්ලන්ගේ ජීවිතේ සමුගත්තොත් එම වෙලත් ඇති එහෙම ඉදිරියේදී වෙන්නත් ඉඩ තියෙනවානේ. නැත්නම් ඒක දරා ගන්න බැරි වේදනාවක් නේ. Tamanට පුංචි කාලේ නම් හන්ද බොන්න දීලා තමන්ව දැක බලාගෙන තමන්ව ආදරෙන් වඩාගෙන තමන්ට මේ කතා කරන හැම කෙනෙක්ම තමන්ගේ අම්මා තාත්තා එක්ක හැදිච්ච දරුවෝ. ඉතින් ඔයාලට බොහොම අනගාටුවෙන් කියන්නේ පහුගිය සති දෙකකට විතර දැන් මේකට කලින්
මගේ තාත්තා මේ ලෝකේ හදලා ගියා. හරි. එතකොට ඔයාලට ඒ කතා කරලා ඔයාලට දැනෙන වේදනාව හා සමාන ලොකු වේදනාවක් මටත් දැනෙනවනේ. මගේ තාත්තා මට ගොඩාක් ආදරේ. එතකොට ඒ තාත්තා නැති වුණා කියද්දී දැනෙන වේදනාව දුවේ පුතේ කියන්න බැරි තරම්. ඔයාලා වගේ චූටි කාලේ නම් ඉස්කෝලේ යනකොට වඩාගෙන කන්න බොන්න දීලා මං ආස කරන දේවල් අරන් දීලා. එතකොට මට ඒ දැක්කපු ආදරේ නැවත හැම වෙලාවෙම මට මතක් වෙනවා. ඒක තමයි ආදින අපිට ඒ ආදරේ මතක් කර ඉන්න පුළුවන්. ඔයාලට ඒ වාසනාව තියෙනවා. ඔයාලට තාමත් ඒ ආදරේ උගුල ළඟ තියෙනවනේ. ඒක ඔයාලගේ අම්මා තාත්තා ළඟ ඉන්නවා. ඔයාලගේ තාත්තා ඉන්නවා. එතකොට ඔයාලට පුළුවන් වෙනවා දුවේ පුතේ තමන්ගේ තාත්තා කන බොන වෙලාවට ළඟට වතු දෙකක් දෙන්න. ඒගොල්ලන්ට ප්‍රිය වචනෙන් කතා කරන්න. ඒගොල්ලන්ව සතුටු කරන්න ඔයාලට තියෙන එකම අවස්ථාව තමයි මොකද්ද? ඔයාලට මේ ළඟ එන විභාගයෙන් වැඩි ලකුණක් අරගෙන ඒගොල්ලෝ සතුටු කරන්න පුළුවන්. මම ඔයගොල්ලන්ගෙන් එකම එක ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ හැමෝම නැගිටලා තුන් පාරක් යන්න සර්ගේ තාත්තට නිවන් සුව ලැබේවා කියලා වැඳගෙන යන්න තුන් පාරක් පින් දෙන්න මගේ තාත්තා. හොඳ දරුවෝ වගේ බං. අයියෙන් එන්න කියන්නේ. සර්ගේ තාත්තට නිවන් සුව ලැබේවා. 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 බොහොමත්ම ආදරේ පුතේ බොහොම ස්තුතියි. ඔගොල්ලෝ එක කෙනා කටින් කියපු පිළිෙන් මගේ තාත්තා නිර්වාණයම ලබා ගනි. ඉතින් බොහොම ස්තුතියි හැමෝම වාදීන්.